හායි රේඩින් කිස් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම හිතනවා අද දවසේ වීඩියෝ එක දෙමව්පියන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි බලමු මොකද්ද කරන්න යන්නේ කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද බබාගේ හසුරු කුසලතා සංවර්ධනය කරගන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් පෙරපාසල් පටන් ගත්තාම මුල්ම සතිය ඇතුළත පෙරපාසල් ගුරුවරු මේක බබාට කරන ක්‍රියාකාරකමක්. මෙතනදී අපිට ඕනි වෙනවා චූටි පත්‍ර කෑල්ලක්. මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු පත්‍රයක් වෙන්න ඕනේ. මොකද බබාට අත දිගැල්ලා ඉරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ ඇඟිලි තුඩු දෙකෙන් තමයි බබා ක්‍රියාකාරකමේ කොහොමද කරන්නේ. එතකොට එයාලට චූටි ඇඟිලි වලට තේරෙන්නේ නැහැ කොහොමද මේක අල්ල ගන්න ඕනේ, කොහොමද කරන්නේ කියන එක. සාමාන්‍යයෙන් දෙමාපියෝ අපිට ගොඩක් ඇවිල්ලා කියන්නේ ටීචර් කවද්ද අකුරු කරන්නේ, කොහොමද කරන්නේ කියන එක. ඊට කලින් අපි කොහොමත් බබාට අකුරු කරන්න කලින් පෙරහුරුවක් කරනවා. බබා කොහොමද පැන්සල් අල්ලගන්නේ, කොයි විදිහටද බබාගේ ක්‍රියාකාරකම් කියන එක. එතකොට සාමාන්‍යයෙන් ගෙදර ඉඳලා එන බබෙක් පැන්සල් අල්ලගන්නේ මේ විදිහට. එතකොට මෙහෙම එයාලා මිටි ගුලි කරලා අල්ලනකොට අපි යාලට කියලා දෙනවා කොහොමද පුතේ ඔයාලා ඇඟිලි දෙකෙන් මේ පැන්සල් අල්ලන්නේ කියලා දෙන එක. එතකොට ඒකත් හසුරු කුසලතා සංවර්ධනය කිරීමක් වෙනවා. ඒකට තමයි අපි මේ ක්‍රියාකාරකම කරන්නේ. මේක කොහොමත් පෙරපාසල් වල කරන නිසා මේක ගොඩක් දන්නේ නැති සමහරකට අම්මලා දන්නේ නැතුව ඇති. ඒක තමයි මම අද මේ වීඩියෝ කාලට අරන් ආවේ. මේක ගෙදරින්ම කරන්න පුළුවන් ගොඩක් ලේසි ක්‍රියාකාරකම. මේකට ගොඩක් ලොකුවටම ඌමනා වෙන්නේ පත්‍ර ලොකු කොලයක්. අර දිගට තියෙන පත්‍ර තියෙන්නේ. ඒ කොලයක් ඔයාලට ගෙදරින් නම් කොහොමද මේක හොයාගන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් ලේසි ක්‍රියාකාරකමක් වෙයි. බබාට කොහොමත් මේක ඇඟිලි දෙකෙන් අල්ලගන්න කියලා දෙන්න ඕනේ අපි. එතකොට සමහර බබාලා මේ විදිහට අල්ලනවා පත්තරේ. ඒකට කමක් නැහැ. මොකද බබාලට තාම අල්ලගන්න එක එයාලට මේ ඇඟිලි වලට ඒක ක්‍රියාකාරකමක් විදිහට ගිහින් නැහැනේ. එතකොට බබාලගේ සියුම් මාංශපේශී වර්ධනය කිරීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. එතකොට බබා මේ විදිහට ඉරන්න ගන්නවා. එතකොට අපි මේ පත්තරේ බබාට ඉරන්න දෙනකොට දෙමාපියෝ හොඳටම බලන්න බබා කොහොමද පත්තරේ අල්ලගන්නේ කියලා. මේ විදිහට පත්තරේ අල්ල ගන්නවා නම් ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ ඇඟිලි දෙක, මේ මහපට ඇඟිල්ලයි මෙන්න මේ ඇඟිල්ලයි මේ දෙක යූස් වෙන විදිහට තමයි මේක කරන්න ඕනේ මේ ක්‍රියාකාරකම. මොකද අපි පැන්සල් අල්ලනකොටත් මේ විදිහට තමයි අල්ලන්නේ. එතකොට බබාගේ ඇඟිලි දෙක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ඇඟිලි දෙක. එතකොට මේ ඇඟිලි දෙකයි මේ ඇඟිල්ලයි. එතකොට අපි ගොඩක්ම මේ ක්‍රියාකාරකම කරනකොට මේ විදිහට බබාට පත්තරය අල්ලන්න කියලා දෙන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි බබාගේ සියුම් මාංශපේශී වර්ධනය කරගන්න. මේක ෆ්‍රී රයිටින් ඉස්සරම් බබාට අකුරු ලියවන්න කලින් අපි පෙරපාසලේ ෆ්‍රී රයිටින් ලියවනවානේ. එතකොට ෆ්‍රී රයිටින් ලියවන්න කලින් ගොඩක් ටීචර්ලා මෙන්න මේ ක්‍රියාකාරකම කරනවා. එතකොට මෙන්න මේ බලන්න මම මේ පත්තරය අල්ලන් ඉන්න විදිහයි මේ පෑන අල්ලන් ඉන්න විදිහයි. එතකොට මේ දෙක අතර වෙනස තියෙන්නේ මේ ඇඟිලි අතර. එතකොට බබාට ගොඩක් ලේසි වෙනවා පැන්සල් අල්ල ගන්න, කතුරක් අල්ල ගන්න. එතකොට ඕනිම දෙයක්. දැන් ඔයාලට ගෙදරින් නම් මේ පත්තරේ නැති වුණත් අපිට දෙන්න පුළුවන් පබළු වැට මේ පැබළු වැට අමුණන්න. එතකොට එයාලා ඇඟිලි වලින් මේ පබළු අල්ලගෙන නූලත් අල්ලගෙන බබා ලස්සනට පබළු අමුණනවා. ඊට අමතරව අපිට පුළුවන් බබාට බබාගේ ෂූ එකේම ලේස් එක ගෙට ගහන්න දෙන්න. එතකොට බබා ඒක උනන්දුවෙන් එතකොට බබාගේ ඇස් අත් දෙක ඒ හැමදේම බබාගේ මොලේ ඒ හැමදේම වර්ධනය වීමක් වෙනවා. එතකොට එකම දෙයට බබාගේ ඇහැ, අත, මොලේ ඒ තුනම යද වෙනවා. එතකොට සියුම් මාංශපේශී වර්ධනය කර ගැනීම ඔයාලට ගෙදරින්ම කරන්න පුළුවන්. දැන් පෙරපාසලේ නැති වුණා මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර ඉන්න බබෙක්. කියන්නේ අවුරුදු 2කමාරට කලින් හරි කමක් නැහැ මේ ක්‍රියාකාරකම් කරොත් ඔයාලගේ බබාගේ ලොකු දියුණුවක් බලා ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව පුළුවන් අපිට බබාට පොල් මිරි කන්න දෙන්න. ඒක ගොඩක් ලේසියි. ඔයාලා ගෙදර තියෙන දෙයක්නේ. එතකොට අම්මලාට උදේට උයපුවාම පොල් මිරි කළා බබාලට දෙන්න පුළුවන් මිරි කන්න කියලා. එතකොට එයාලගේ අත් හොඳට මෙහෙම අර ගුලි වෙන විදිහටනේ තියෙන්නේ. එතකොට එයාලට පුළුවන් එයාලගේ මේවා අර ශක්තිමත් විදිහට ඇඟිලි තුඩු එයාලට හදාගන්න. ඊට අමතරව පුළුවන් මැටි අනන්න දෙන්න. ගොඩක් මැටි ජාති තියෙනවනේ. දැන් අපි කඩෙන් ගන්න පුළුවන් එක ක්ලේ දෙන්න පුළුවන්. මැටි හොයා ගන්න බැරි වුණා ක්ලේ දෙන්න පුළුවන් අපි බබාට අනන්න. එතකොට බබා හොඳට ඒක අර ගුලි කරලා අනනවා.
එතකොට ඒත් බබාගේ සියුම් මාංශ පේශී වර්ධනයක් වෙනවා. ඉතින් මං හිතනවා දෙමාපියන්ට ගොඩක් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ගෙදර ඉඳලම බබාගේ හසුරු කුසලතාව වර්ධනය කරගන්න මේක ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මගේ වීඩියෝ තවදුරටත් බලන්න පුළුවන්. මාව subscribe කරලා තියාගන්න. මතක කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් බොහොම ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්.